වෙසක් පොය ඉවර වෙච්ච ගමන් අපි හැමෝම ලෑස්ති වෙන්නේ පොසොන් උදාවට අනුරාධපුරේ. ඒව නැත්නම් මිහින්තලේ යන්න. ඒකේ එකම අරමුණක් තමයි අනුරුදු මිහින් මහරහතන් වහන්සේ වැඩම කළ අම්බස්සල ඒ බුද බිම නැරඹීම ඒ සඳහා ගොඩ වෙන්න ඒත් එක්කම ලෝකය දකින්න. ඔබට වෙනදා නැති අවස්ථාවක් කෝට්ටේ ප්‍රදේශයේ ඉන්නවා නම් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට ඔන්න දැන් හෙට ඉඳන් උදා වෙනවා. ඒ තමයි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මූලික කරගෙන නිර්මාණය කරන ස්වර්ණවාහිනිය සහ සිත FM නාලිකාවේ මාධ්‍ය සහයෝගීත්වයේ ඇතිව නිර්මාණය කරන මහා පොසොන් මංගල්‍ය පොසොන් උදානය වැඩසටහන් මාලාවේ සුවිශේෂී මාංගයක් තමයි දැවැන්ත මිහින්තලා අනුරුව. ඔබට මිහින්තලාවට මෙවර යන්නට බැරි වුණාට දුක් වෙන්නට දෙයක් නැහැ. ඒ ස්වභාවික මිහින්තලා කන්දේ ලක්ෂණ සියල්ලක්ම සහිතව ඒ ආසන්නම උසකින් මේ දැවැන්ත මිහින්තලා අනුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සම්බුද්ධාලෝක විහාර පරිශ්‍රයේ සිදු වෙනවා. ඉතාමත්ම සුන්දර පරිසරයක. අපි දන්නවා කෝට්ටේ රාජධානිය කියන්නේ අපේ රටේ සාහිත්‍යයේ මන මෙහෙයක් කළ කාල පරාසයක් මතුවෙන රාජධානිය. ඒ සාහිත්‍යමය වටිනාකම් ගැන කතා කරමින් දැවැන්ත භක්ති ගීත ප්‍රසංග, පොසොන් තොරණ, පොසොන් කූඩු ප්‍රදර්ශන ඇතුළු සංස්කෘතික අංගයන් සියල්ලක්ම සම්පූර්ණ කරමින් මෙවර පොසොන් උදානය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මූලික කරගෙන තියෙන ඒ ආශ්‍රිත පරිශ්‍රයේදී පැවැත්වෙනවා හෙට සිට 14 වෙනිදා දක්වා. ලේසි වෙන්න තැනක යන්න ඔබ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට එන පාරේ කිඹුලාවල හන්දියේ සිට එක දිගටම මේ පොසොන් කලාප පරිශ්‍රයට එන්නට පුළුවන්. අද නෙවෙයි ඔබ එන්නට ඕනි. අද බලන්න මේ මිහින්තලා අනුරුව ඉදිවෙමින් පවතින ආකාරය. හෙට ඇවිත් එය තරණය කර ඒ සතුට විඳ ගන්න. එහෙනම් හෙට පොසොන්පුර 15ක් පොහොය දවසේ මෙතනදී හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්න සූදානම්.